welcome back to my YouTube channel. ඕගොල්ලෝ මගේ channel එකට අලුතින් එකතු වෙන යාළුවෙක් නම් මම දසුනි දිසානායක. ඉතින් මම හිතුවා ඔයගොල්ලොත් එක්ක අද ෂෙයා කරගන්න මම මොනවද පාවිච්චි කරන ස්කින් කෙයා ඒ වගේම ඔෆිස් එකට යද්දි දාන සිම්පල් මේකප් එකට දාන ප්‍රොඩක්ට්ස් ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම ළඟදී නම් පාවිච්චි කරන අලුතින් පාවිච්චි කරන්න ගත්තා ප්‍රොඩක්ට්ස් දෙකක් තුනක් ගත්තා. ඉතින් මම හිතුවා ඒක ඔයගොල්ලොත් එක්ක තාම මට රිසල්ට් එකක් මට කියන්න බෑ තාම මේ ප්‍රොඩක්ට් හොඳයි කියලා. ඉතින් මම පෙන්නන්නම් මම මොනවද මගේ ස්කින් කෙයා වලට අලුතින් එකතු කරගත්ත ප්‍රොඩක්ට්ස් කියලා. මුලින්ම මම ගත්තොත් එහෙම මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා මට තියෙන්නේ හරිම ඔයිලි ස්කින් එකක්. ටක් ගාලා පිම්පල්ස් එනවා. මට සාමාන්‍යයෙන් හැම ෆේස් වොෂ් එකක්ම හරියන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට ගන්නේ බේබි සබා. මට වෙන කිසිම ෆේස් වොෂ් එකක් හරියන්නේ නැහැ. ටික කාලයක් පාවිච්චි කරද්දී ආයෙ පිම්පල්ස් එනවා. එන්නේ වගේ ඔයිලි ස්කින් හොඳටම ඔයිලි ස්කින් එකක් තමයි තියෙන්නේ. ඉතින් මම අලුතින් පාවිච්චි කරන්න ගත්තා මෙන්න මේක. ඔයගොල්ලන්ට පේනවද? Nive Herbs එකේ මෙන්න මේ ඇලෝ ෆේස් වොෂ් එක. මම මේගොල්ලොන්ගේ රිවිව්ස් බැලුවා Facebook එකේ. ඇත්තටම කමෙන්ට් සෙක්ෂන් එකේ ගිහින් බැලුවා මේ ප්‍රොඩක්ට්ස් හොඳයිද කියලා. ඇත්තටම ගොඩක් අයගේ බෙක්ස් ප්‍රොඩක්ට් එහෙම කියලා දාලා තියෙනවා. ඉතින් මම හිතුවා මේ ඇත්තට මම ඒගොල්ලොන්ගේ තියෙනවා WhatsApp නම්බර් එකක්. ඒකට මම කතා කරලා ඒගොල්ලොන්ගෙන් ඇහුවා මට තියෙන මෙන්න මේ වගේ ඔයිලි ස්කින් එකක්. ඇත්තටම මට හොඳ ඔයගොල්ලෝගේ ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මට රෙකමන්ඩ් කරා මෙන්න මේ ඇලෝ ෆේස් වොෂ් එක. මේ ෆේස් වොෂ් එක රෙකමන්ඩ් කරා. ඒ වගේම තමයි මෙන්න මේ ක්‍රීම් එක. මේක ඇලෝ ජෙල් එකක්. ඒගොල්ලෝගේ ඇලෝ ජෙල් එක. මේකත් ඒගොල්ලෝ මට රෙකමන්ඩ් කරා මෙන්න මේ ටික යූස් කරලා බලන්න කියලා. ඉතින් මම අලුතින් පාවිච්චි කරන්න ගත්තා මෙන්න මේක රුපියල් 750යි. ගානටත් වර්ත්. ඒ ගානට මේක වර්ත්. ඉතින් මේක වෙන්නේ මේක උනේ රුපියල් මේකත් 600 ගාණක් වුණේ. මෙතන ප්‍රයිස් එක ගහලා නැහැ. මේකත් එන්නේ ඒ ගාණක් තමයි උනේ. ඉතින් මම මෙන්න මේ දෙකත් අලුතින් මගේ ස්කින් කෙයා වලට ඇඩ් කරගත්තා. මම ඕගොල්ලොන්ට මේක මාසයක් වගේ යූස් කරලා බලලා ඕගොල්ලොත් එක්ක මේකේ රිසල්ට් එක හොඳයිද කියලා මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. අනිවාර්යෙන් මම මේකට බ්ලොග් එකක් දාන්නම්. මොකද මට පාවිච්චි කරන්න නැතුව කියන්න පාවිච්චි කරලා දැන් මම දවස් 5ක් වගේ වෙනවා. මට කියන්න බෑ මේක තාම හොඳයිද කියලා. මම පාවිච්චි කරලා බලලා මගේ ඔයිල් කන්ට්‍රෝල් වුණාද එහෙම කියලා බලලා මම උගලන්ට මේ ප්‍රොඩක්ට්ස් දෙකේ රිවිව් එකක් මතක අනිවාර්යයෙන්ම දාන්නම්. ඉතින් ඊට පස්සේ මම මගේ ස්ක්‍රබ් එක චේන්ජ් කරා. මම මේ ප්‍රොඩක්ට්ස් දෙකක් ගත්තේ රිවිව්ස් හොඳයිද කියලා බලලා තමයි. මේ ස්ක්‍රබ් එකටත් හොඳ රිවිව්ස් තිබ්බා. මම කාලයක් ඉඳන් ගන්න ඕනි කියලා හිතුවා. මම කලින් අතටම යූස් කරා කලින් ඉවරනකම යූස් කරා. මම එක ස්ක්‍රබ් යූස් කරලා තියෙනවා. කලින් මම පාවිච්චි කරේ මේක ගන්න කලින් ජැනට් එකේ ස්ක්‍රබ් එක. ඉතින් ඒකත් හොඳයි. මම හිතුවා ස්ක්‍රබ් එක චේන්ජ් කරනවා කියලා. ඉතින් ඒකට පොඩි චේන්ජ් එකකට එක්ක මේක try කරලා බලන්න ඕන හින්දා මම ගත්තා මෙන්න මේක. ලා ෆ්‍රෙෂ් එකේ ගෝල් ස්ක්‍රබ් එක. ඇත්තටම මේකත් කට්ටිය කියනවා හොඳයි කියලා. ඉතින් මම හිතුවා මේකත් පාවිච්චි කරලා බලන්න. ඉතින් මම මේ මාසේ මෙන්න මේකත් මගේ ස්කින් කෙයා වලට අලුතින් ඇඩ් කරගත්තා. මම මේකත් යූස් කරලා මේක හොඳයිද කියලා ඕගොල්ලන්ට රිවිව් එකක් කරන්නම්. හොඳද නැද්ද කියලා මට මොනවද තියෙන රිසල්ට් කියලා. ඉතින් ඒකම දැන් මේ මගේ ස්ක්‍රබ් එකයි ෆේස් වොෂ් එකයි මම මෙන්න මේක මම සාමාන්‍යයෙන් ගන්නේ රැට තමයි. මොකද මම ඔෆිස් යද්දී BB ක්‍රීම් එක කරලා චුටි මේකප් එකක් දාගෙන නැහැ. එතකොට මම ඒක ගානේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මගේ ටෝන් එක. මේක නම් මේක තමයි මම යූස් කරන්නේ. ජැනට් එකේ කියුකම්බර් ටෝන් එක. මේක තමයි ටෝන් එක විදිහට යූස් කරන්නේ. ඊට පස්සේ මම ඔය ටික තමයි මූණට තව තියෙනවා මෙන්න මේක.
මගේ ඇස් දෙක යට කළු වෙනවනේ මොකද ඔෆිස් එකේ ලැප්ටොප් එක දිහා බලාගෙන ඉද්දි ඇස් දෙක යට මාරු විදිහට කළු වෙන ස්ක්‍රීන් එක දිහාමයි බලන් ඉන්නේ මුළු දවසම. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ෆෝන් එක ඉතින් ඒ හින්දා ගෙදර ඇවිල්ලා ඔෆිස් වැඩ කරනවා ලැප්ටොප් එකෙන් ආයිමත්. එතකොට ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඒ යූස් කරන හින්දා ලැප්ටොප් ඒවා යූස් කරන හින්දා මගේ ඇස් දෙක යට සාමාන්‍යයෙන් ඩාර්ක්. ඒ හින්දා මම මේකත් යූස් කරනවා ජනන්ට් එකේ. ඒකත් හොඳයි. ඉතින් මේකත් මම යූස් කරනවා. ඊට පස්සේ කතා කරොත් එහෙම මගේ බොඩි ලෝෂන් විදිහට මම කලින් ඔය එක එක බොඩි ලෝෂන් යූස් කරනවා. වැස්ලින් එකේ බොඩි ලෝෂන් යූස් කරනවා. මෙන්න මේ ෂෙලෝ එකේ මම මේ මාසේ ගත්තා මෙන්න මේක. මම මේක කලිනුත් යූස් කරලා තියෙනවා. මේ විටමින් E ජස්මින් බොඩි ලෝෂන් එක. අතරම මේකත් හොඳයි. මේක මේ රුපියල් උනේ මිලිලීටර් තියෙනවා 500ක්. මේක උනේ රුපියල් 850යි. මේකත් මිලිලීටර් 500ක් රුපියල් 850ට කියන්නේ මාරම වර්ත්. ඉතින් මම මේකත් මම මේ මාසේ ගත්තේ මේක. මම කලින් මේක යූස් කරලා මේක ඇත්තටම හොඳ බොඩි ලෝෂන් එකක්. ඊට අමතරව මම දැන් ඔෆිස් එකේ AC එකේ ඉද්දි මගේ ස්කින් එක මාර විදිහට ඩ්‍රයි වෙනවා ළමයි. ඉතින් ඒකට මම මෙන්න මේක නිවියා එකත් පාවිච්චි කරනවා. මේක මම ගොඩක් වෙලාවට AC එකේ ඉන්නකොට මගේ ස්කින් එක ගොඩාක් ඩ්‍රයි වෙලා තියෙදි තමයි මම මේක යූස් කරන්නේ. මම මේක ගොඩාක් රෑට තමයි පාවිච්චි කරන්නේ. මොකද මේක මම අවුවේ ගාගෙන යන්නේ නැහැ ළමයි. මම මේක රෑට තමයි ගොඩාක් යූස් කරන්නේ. ඒ වගේම AC එකේ ඉද්දිත් සාමාන්‍යයෙන් ඇප්ලයි කරනවා මේක ස්කින් එකට. මේක ගොඩක් මම රෑට නයිට් ටයිම් එකට තමයි මේ බොඩි ලෝෂන් එක යූස් කරන්නේ. ඩේ ටයිම් එකට මෙන්න මේක මේ මාසේ නම් කලිනුත් පාවිච්චි කරලා තියෙනවා මේක. මේක තමයි මේ ටිකේ පාවිච්චි කරන්නේ. ඊට අමතරව තව මෙන්න මේකත් සමහරලාට පාවිච්චි කරනවා ගෝයා එකේ. මෙන්න මේ බොඩි ලෝෂන් එක. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් ළමයි කලින් පාවිච්චි කරා ඩියුඩ්‍රන්. හැබැයි මට හිතෙනවා ඩියුඩ්‍රන් යූස් කරාම මගේ අත්යට කළු වෙනවා කියලා. ඉතින් ඒ හින්දා මම ඩියුඩ්‍රන් එකක් විදිහට බොඩි ස්ප්‍රේ එකක් පාවිච්චි කරනවා. මම මෙන්න මේ ජනන්ට් එකේ මෙන්න මේ දැන් මේක නම් ඉවරයි. ඒක පාවිච්චි කරනවා. ඊට අමතරව මම ළඟදි ගත්තා බොඩි ස්ප්‍රේ එකක්. ඒක මාරම සුවඳ කොලොන් එකක් වගේ. මෙන්න මේ එස්ප්ලනඩේ කියලා මෙන්න මේ බොඩි මිස්ට් එක මම මේක අලුතින් තමයි දැකලා ගත්තේ. මම මේක ගත්තේ සුපර් ෆැෂන් එකෙන්. සුපර් ෆැෂන් එකේ දැකලා පානදුර ආවට ඔයගොල්ලෝ ඉන්නවා නම් දන්නවා පානදුර සුපර් ෆැෂන් එක. ඉතින් මම ගොඩක් මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ගන්නෙම සුපර් ෆැෂන් එකෙන් තමයි. ඇත්තටම ළමයි ඒකේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් මාරම ලාභයි. මම මේකප් අයිටම්ස් ගන්නෙත් ඒකෙන්. මෙන්න මේ බොඩි මිස්ට් කොලොන් එක උනේ කීයද රුපියල් 590යි උනේ. මෙන්න මේක ඇත්තටම හොඳයි මාරම සුවඳයි. මම මේක තමයි ඩියුඩ්‍රන් එකක් විදිහට ඒ වගේම බොඩි ස්ප්‍රේ එකක් විදිහට මේ දවස්වල යූස් කරන්නේ. ඇත්තටම මාරම සුවඳයි මේක. මාරම සුවඳයි. මම මේ ටිකේ මේක තමයි යූස් කරන්නේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම මම මේ ෆුඩ් ක්‍රීම් එකක් විදිහට මේ ෆොරෙවර් එකේ මේ ෆුඩ් ක්‍රීම් එක යූස් කරනවා රෑට. ඔය ටික තමයි මගේ ස්කින් කෙයාර් ටික මේ දවස්වල පාවිච්චි කරන ස්කින් කෙයාර් ටික. හරි. ඉතින් අපි බලමු මම දැන් ඔයගොල්ලෝ කොයි හරි යද්දි චූටි මේකප් එකක් දාගෙන යන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් යනවට වඩා පොඩි මේකප් එකක් දාගෙන ගියොත් අපි ටිකක් තව ලස්සනට පේනවා. හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න ළමයි ගෑනු ළමෙක් විදිහට අපි ප්‍රියමනාප ලස්සන විදිහට ඉන්න ඕනේ. එතකොට තමයි තව මිනිස්සෙක්ට අපිව දැක්කම අපිව ලස්සනට පේන්නේ. අපිට හොඳ කන්ෆිඩන්ට් එකක් තියෙන්නේ. අපි ලස්සන ඇඳුමක් ඇඳලා ලස්සන පොඩි මේකප් එකක් දාලා ලස්සනට ගියොත් අපිටත් කන්ෆිඩන්ට් යන තැනට අනේ මම ලස්සනයිනේ කියලා හොඳ කන්ෆිඩන්ට් එකක් එනවා. ඉතින් අපි ලස්සනට ඉන්න ඕනේ ගැණු ළමෙක් විදිහට. ගැණු ළමෙක් විදිහක් නෙමෙයි පිරිමි ළමෙක් වුණත් ලස්සනට ඉන්න ඕනේ. ගැණු ළමයි කියන්නේ හරියට ලස්සනට ඉන්න ඕන කෙනෙක්. ඉතින් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම් මම ඔෆිස් යද්දි දාන සිම්පල් මේකප් එකට මොනවද පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් කියලා. මම හිතනවා ඔයගොල්ලෝ කැමති ඇති කියලා සිම්පල් මේකප් එකක් දාන්න ඕන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා දැනගන්න.
ඉතින් අපි බලමු මොනවද සිම්පල් මේකප් එකක් දාන්න මම යූස් කරන ප්‍රොඩක්ට් කියලා. මම ඔයගලන්ට මම ගත්ත ප්‍රයිසස් එකක් කියන්න. මම මේව කොහෙන්ද ගත්තේ කියලාත් ඔයගලන්ට කියන්නම්. ඉතින් අපි බලමු. මම ඔෆිස් යද්දි දාන සිම්පල් ඔෆිස් යද්දි කොහේ හරි යද්දි යන සිම්පල් මේකප් එකට පාවිච්චි කරන ප්‍රොඩක්ට් මොනවද කියලා. මම ෆවුන්ඩේෂන් එකක් විදිහට පාවිච්චි කරනවා මෙන්න මේ ජනට් එකේ මෙන්න මේ BB ක්‍රීම් එකයි නැචරල් ෆෝමියුලා එක මේකයි ඒ වගේම මේ මිස් රෝස් එකේ නම්බර් 2 මිස් රෝස් එකේ නම්බර් 2 කියන ෆවුන්ඩේෂන් එකයි මේ දෙක බ්ලෙන්ඩ් කරලා තමයි මම යූස් කරන්නේ. මේ දෙක තමයි ෆවුන්ඩේෂන් එකක් විදිහට මම ඇප්ලයි කරන්නේ. ඊට පස්සේ මම කිව්වන් ළමයි මම ඔයගොල්ලන්ට මගේ මේකප් ප්‍රොඩක්ට්ස් ගන්නේ සුපර් ෆැෂන් එකෙන් කියලා පාන දොරේ. ඇත්තටම ළමයි ඒකේ මේකප් ප්‍රොඩක්ට්ස් ඔය බොඩි ලෝෂන්ස් ඒවා එහෙම මාරම ලාභයි. මේ මිස් රෝස් එකේ මෙන්න මේ ෆවුන්ඩේෂන් එක උනේ රුපියල් 490යි. මේ බලන්න. බොරු කියනවා නම් මේ බලන්න. ඔයගොල්ලොත් පානදුරාවට ඒ බාද්දු ඒවට ඉන්නවනම් ඔයගොල්ලෝ මොගලගේ මේකප් ප්‍රොඩක්ට්ස් ගන්න ඕනේ නම් ඔයගොල්ලෝ යන්න ඒ සුපර් ෆැෂන් එකට අතරම මාර ලාභයි මේකප් ප්‍රොඩක්ට්ස්. ඒගොල්ලෝගේ සමහරවිට ඔය ලොයල්ටි කාඩ්ස් වලට දැන් ඔක්තෝබර් 1 වලට තිබ්බ ඒගොල්ලෝගේ 15%ක ඕෆ් එකක්. ඒගොල්ලෝගේ තියෙන ඒගොල්ලෝගේ ෂෝරූම් ඒ කියන්නේ ඒගොල්ලෝගේ සුපර් ෆැෂන් එකේ තියෙන all items වලට 15%ක ඕෆ් එකක් තිබේ. ඒ වගේ ඕෆ් යනවා. ඒ වගේම ඒගොල්ලෝගේ ලොයල්ටි කාඩ්ස් වලට ඔෆර්ස් යනවා. ඊට පස්සේ ඒ දෙක තමයි ෆවුන්ඩේෂන් එක විදිහට යූස් කරන්නේ. ඊට පස්සේ මම පවුඩර් එක විදිහට යූස් කරන්නේ මෙන්න මේ CC UK එකේ ක්‍රීම් කම්පැක්ට් පවුඩර් එක බ්‍රවුන්ස් ග්ලෝ කියන මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මම මේ ෆවුන්ඩේෂන් එක විදිහට මම මුළු මූණටම මේ ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්නේ නැහැ. මම මගේ මේ නළලටයි මෙන්න මේ ටිකට තමයි ෆවුන්ඩේෂන් බෙල්ලටයි ඒ ටික තමයි ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්නේ. ෆවුන්ඩේෂන් එක විදිහට මෙන්න මේ ෆවුන්ඩේෂන් එක තමයි මම යූස් කරන්නේ CC බ්‍රිටිෂ් කොස්මැටික් එකේ මෙන්න මේ පවුඩර් එක. මේක නම් 1895ක් තමයි උනේ. ඊට පස්සේ මම බ්ලෂර්ස් විදිහට යූස් කරන්නේ මොනවද දන්නවද? මෙන්න මේ බිලියන් බියුටි එකේ බටර් ඉෆෙක්ට් බ්ලෂ් කියන මෙන්න මේ බ්ලෂර් එක. මේක උනේ ළමයි රුපියල් 390යි. මම මේ ඔක්කොම ගත්තේ සුවර්ෂන් එකෙන්. රුපියල් 390යි. මේක කිසිම පේඩ් ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. ඔයගොල්ලෝ ගිහින් බලන්න වෙන තැන්වල මේකප් ප්‍රොඩක්ට්ස් ගන්න ගියාම මාරම ගණන් ළමයි. ඉතින් ඒකේ මාර ලාභයි. ඒ හින්දා තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලෝ මෙන්න මේ ෂේඩ් එක ඇත්තටම මේක මාරම ලස්සනයි ළමයි. මේ ෂේඩ් එක මේ ඔයගොල්ලොත් මේක ගන්නව නම් ගන්න. මේක මාරම ලස්සනයි. මේ නම්බර් 4 කියන එක මේ බිලියන් බියුටි බටර් ඉෆෙක්ට් එක මේකුනේ රුපියල් 390යි. ඉතින් මේක තමයි මේකයි තව මම පාවිච්චි කරනවා බ්ලෂර් එකක් විදිහට. ඒකත් බ්‍රිටිෂ් කොස්මැටික් එකේම මෙන්න මේ බ්ලෂර් එක CC UK එකේ මෙන්න මේ බ්ලෂර් එක. ඒක ලික්විඩ් බ්ලෂර් එකක්. ඒකේ කලර් එකත් මාර ලස්සනයි ළමයි. බලන්න. ඒකත් මාරම ලස්සනයි. ඒක ලික්විඩ් බ්ලෂර් එකක් විදිහට. මේක ඔරෙන්ජ් කලර් බ්ලෂර් එකක්. මේක පින්ක් කලර්. මම වැඩිපුරම මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ මේ බ්ලෂර් එක. මොකද මගේ ස්කින් එක ඔයිලි හින්දා මේ ලික්විඩ් බ්ලෂර් එකට වඩා මෙන්න මේ පවුඩර් බ්ලෂර් එකක් තමයි ගැලපෙන්නේ. ඉතින් ඒක තමයි බ්ලෂර්ස් විදිහට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අයිබ්‍රෝස් අයිබ්‍රෝ පෙන්සිල් එකක් විදිහට මෙන්න මේ බ්‍රවුන් කලර්. අපි සාමාන්‍යයෙන් අයිබ්‍රෝ පෙන්සිල් එකක් විදිහට බ්‍රවුන් කලර් එකක් තමයි පාවිච්චි කරන්නේ. මොකද බ්ලැක් කලර් පාවිච්චි කරාම ආටිෆිෂල් ලුක් එකක් එනවා. ඒ හින්දා බ්‍රවුන් කලර් ෂේඩ් එකක් තමයි අපි ගන්න ඕනේ. අයිබ්‍රෝ පෙන්සිල් එකක් විදිහට මෙන්න මේකෙන් ගාලා ඉවර වෙලා මම ඒක මේවා කරනවා මෙන්න මේ වගේ එකකින්. ඔයගලන්ට මෙන්න මේ වගේ එකකින් මෙන්න මෙහෙම ඒක හරියට සෙට් කරගන්නවා. මෙන්න මේකක් විදිහට ඔයගොල්ලෝ වෙනම ගන්න ඕනේ නැහැ ළමයි. මස්කාරා පරණ මස්කාරා එකක් හොදලා ගත්තත් මෙන්න මේක කරන්න පුළුවන්. මෙන්න මේ දෙක තමයි අයිබ්‍රෝ එක
මම සෙට් කරගන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මම අයිලයින් එක විදිහට යූස් කරන්නේ මෙන්න මේක. මෙන්න මේකත් ගත්තේ ළමයි මම මේකේ බ්‍රෑන්ඩ් එක දන්න ABZ කියලා. මේකත් ගත්තේ මම සුපර් ෆැෂන් එකෙන්. මෙන්න මේ අයිලයින් එක මේකත් හොඳයි. මේක තුනේ රුපියල් 300 ගාණක්. මෙන්න මේ අයිලයින් එක. අයිලයිනර් එක. කින් තමයි මම අයිලයිනර් එක විදිහට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මස්කාරා එක විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේක. ABZ කියලා curly mascara waterproof. මෙන්න මේක. මේකත් සුපර් ෆැෂන් එකේ උනේ 400 ගාණයි. මම සාමාන්‍ය මේකප් ප්‍රොඩක්ට්ස් ඔය බියුටි ප්‍රොඩක්ට්ස් ඔක්කොම ගන්නෙ ඒකින් තමයි. ඒකේ ලාභය වෙන තැන් වලින් ගත්තොත් බිකිනවා මේවා ගන්න කියන්නේ. ඊට පස්සේ ලිප්ස්ටික් කලර්ස් මගේ මේ මෙන්න මේකක් තියෙනවා. මේ අයිලයිනර් පෙන් මේනවාද අයිබ්‍රෝ පෙන්සිල් එක මේක නම් පාවිච්චි කරන්නේ නැහැ ළමයි. මේ බ්ලැක් කලර් ගෑවම ආටිෆිෂල් ලුක් එකක් දෙන හින්දා මම මේක පාවිච්චි කරන්නේ නැහැ. මේකත් මම ගත් එකක් තියෙනවා. ඊට පස්සේ මම ලිප්ස්ටික් විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේක CC UK එකේ මෙන්න මේ ලිප්ස්ටික් එක number 3 කියන ෂේඩ් එක. මේකත් ඇත්තටම මාරම ලස්සනයි. number 3 මෙන්න මේ බලන්න. මෙන්න මේ කලර් එක. ඒකත් මාරම ලස්සනයි. මම ඒකටත් මාරම ආසයි. මම මේකත් පාවිච්චි කරනවා. ඒ වගේම මම මෙන්න මේ මිස් රෝස් එකේ තියෙනවා ප්‍රොෆෙෂනල් මේකප්. මෙන්න මේ ෂේඩ් එක. මේ ෂේඩ් එක හනි රෝස් කියන 132 කියන මෙන්න මේ ෂේඩ් එක. ඔයා කියන්නේ ඔයා මේකත් මාරම ලස්සනයි. මේක මේ අර ඔරෙන්ජ් කලර් වගේ මේ කලර් එකක් තමයි තියෙන්නේ. මේ බලන්න ඔරෙන්ජ් රෙඩ් වගේ කලර් එකක් තියෙන්නේ. ඒකත් මාරම ලස්සනයි. ඉතින් ඒකත් මම ලික්විඩ් එකක් ලික්විඩ් ලිප්ස්ටික් එකක්. ඒකත් මාරම ලස්සනයි. ඒක මම ගත්තේ ඔයගලන්ට පුදුම හිතේ ළමයි ලිප්ස්ටික් එකක් මේ ගානට ගන්න පුළුවන්ද කියලා. මේ මිස් රෝස් එකේ මේ ලිප්ස්ටික් එක මම ගත්තේ ළමයි රුපියල් 290යි. ඔයගලන්ට පේනවද? රුපියල් 290ක් වගේ ගානකට තමයි ගත්තේ. සුපර් ෆැෂන් එකේ. මෙන්න මේකත් හුදා බියුටි එකේ ලිප්ස්ටික් එකක්. මම වැඩි පාවිච්චි කරන්නේ නැහැ ළමයි. මෙන්න මේක B11 කියන ෂේඩ් එක. මම වැඩිපුරම ලිප්ස්ටික් විදිහට පාවිච්චි කරන්නේ මේ දෙක තමයි. ඊට පස්සේ ලිප් ලයිනර්ස් විදිහට පාවිච්චි කරනවා මෙන්න මේක. මේ ලිප් ලයින් එක පාවිච්චි කරන්නේ මේ CC UK එකේ මේ number 3 මේ දෙක තමයි ලිප්ස් ලයින් එකයි ලිප්ස්ටික් එකයි විදිහට යූස් කරන්නේ. මේ දෙක පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙන්න මේ ෂේඩ් එකත් එක්ක පාවිච්චි කරන්නේ මෙන්න මේක. මෙන්න මේ කලර් එක. ඒ දෙක තමයි දෙක කම්බයින් කරලා පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේවා ටික මෙන්න මේ ටිකත් පාවිච්චි කරනවා. ඊට පස්සේ මම පෙන්නන්නම් මගේ අයි ෂැඩෝ පැලට් එක මිස් රෝස් එකේ. මෙන්න මේ අයි ෂැඩෝ පැලට් එක තමයි නියුඩ් කලර්ස්. මම නියුඩ් කලර්ස් වලට තමයි මාරම කැමති. මෙන්න මේ කලර්ස් ටික මාරම ලස්සනයි ළමයි. ඉතින් මේ ටික තමයි අයි ෂැඩෝ පැලට් එක විදිහට මම පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ හිතන්නේ මේ අයි ෂැඩෝ පැලට් එක කීයද? මේක රුපියල් 590යි. මේක රුපියල් 590යි තමයි උනේ සුපර් ෆැෂන් එකෙන්. ඉතින් අයි ෂැඩෝ එම් රෝස් කියන අයි ෂැඩෝ පැලට් එක. ඉතින් මේකත් ඒ ගානට වර්ත් කියලා මම හිතන වෙන තැන්වල ගන්න ගියොත් අයි ෂැඩෝ පැලට් එකක් කීයද කියලා ඔයගොල්ලෝ නිකන් බලන්නකෝ. ඒ ගානට තමයි මම ඒක ගත්තේ. ඉතින් ඔය ටික තමයි මම සිම්පල් මේකප් එකක් දාද්දී පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් ටික. ඉතින් මම හිතනවා ඕගොල්ලොන්ට මේ ටිකෙන් මේකප් එකක් දාන්න මොනවද පාවිච්චි කරන්න හොඳ ප්‍රොඩක්ට්ස්, ඒ වගේම මේ සිම්පල් මේකප් එකක් දාන්න මොනවද ඕන ප්‍රොඩක්ට්ස් කියලා ඕගොල්ලන්ට අයිඩියා එකක් එන්නේ නැති කියලා. ඕගොල්ලන්ට ඕනේ නම් මම
මේකප් දාන ඔෆිස් යදි දාන මේකප් එක ටියුටෝරියල් එකක් විදිහට ගේන්නම්. ඔයගලන්ට ඕනේද කියලා කමෙන්ට් එකක් දාන්න. මම ඒකත් ඔයගලොත් එක්ක ෂෙයා කරගන්න කොහොමද අපි ෆවුන්ඩේෂන් එක ගාලා ඊට පස්සේ පවුඩර් කරලා බ්ලෂර්ස් කරලා එනේ ටික ස්ටෙප් බයි ස්ටෙප් මම ඔයගලන්ට කියලා දෙන්නම්. ඔයගලන්ට ඒ ටික දැනගන්න ඕනේ නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයගලොත් එක්ක ෂෙයා කරගන්නම්. ඔන්න ඔය ප්‍රොඩක්ට්ස් ටිකෙන් තමයි මම මගේ සිම්පල් මේකප් එක දාන්නේ. ඇත්තටම ළමයි ලොකු ගාණක් වියදම් වෙන්නේ නැහැ. ඔයා හිතන්නකෝ ජනට් BB ක්‍රීම් එක විතරක් ගෑවත් ඇති. නැත්නම් මිස් රෝස් එකේ මේ ෆවුන්ඩේෂන් එක ගාලා ඊට පස්සේ පොඩි පවුඩර් කරන්න. ඊට පස්සේ බ්ලෂර්ස් ටිකක් මේ දෙපැත්තට එහෙම ගාලා ඊට පස්සේ ලිප්ස්ටික් ටිකක් අයි ෂැඩෝ මස්කාරා එන්නේ ඒ ටික ගෑවට පස්සේ අපිට මේ සිම්පල් මේකප් එකක් දාගන්න පුළුවන්. අපිට ඔෆිස් යද්දී කොහේ හරි යද්දී අපිට තනියම මේකප් එකක් දාගන්න පුළුවන්. ඕගොල්ලෝ හිතන්නකෝ මේ ප්‍රොඩක්ට් ටික අරගෙන අපි කියමුකෝ මේ ප්‍රොඩක්ට් ටිකට රුපියල් 2000ක් ගියා කියලා. ඉතින් අපිට මේක මාස දෙකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. අපිට වෙඩින් ෆන්ක්ෂන් එකකට යද්දී වුණත් අපිටම තනියෙන් මේකප් එකක් දාගන්න පුළුවන් නම බොරුවට සැලොන්ස් වලට මේවට වියදම් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝම හිතන්නකෝ සැලොන් එකකට මේකප් එකක් දාන්න ගියත් දැන් කීයක් වෙන රුපියල් 3000ක් 4000ක් විතර වෙනවනේ. ඉතින් ඔයගොල්ලන්ට සැලොන් එකකට යන්න ඕනේ. ඔෆිස් එකේම මොකක් හරි ෆන්ක්ෂන් එකක්, වෙඩින් ෆන්ක්ෂන් එකක් ඒ වගේ යද්දී ඕගොල්ලන්ටම තනියෙන් මේකප් එකක් දාගන්න පුළුවන්. බොරුවට සල්ලි වේදම් කරන්න ඕනේ නැහැ සැලොන්ස් වලට ගිහිලා. ඉතින් ඔයගොල්ලන්ට ප්‍රොඩක්ට්ස් ටික අපි කියමුකෝ රුපියල් 5000ක් ගියා කියලා මේ බඩු ටික ගන්න. ඉතින් ළමයි ඔයගොල්ලන්ට මාස සමහරට අවුරුද්දක් විතර පාවිච්චි කරන්නත් පුළුවන් මේ. දැන් ෆවුන්ඩේෂන් එකක් ගත්තත් එහෙම එන ලොකුයින් ළමයි අපි මේකෙන් චුට්ටයි ළමයි පාවිච්චි කරන්නේ. එතකොට ඉතින් මේක නම් අංගද රුපියල් 490යි. මේක අවුරුද්දක් විතර පාවිච්චි කරන්න පුළුවන්. කොච්චර ලාභද කියලා බලන්න අපි අපිට බඩු ටිකක් ගත්තොත් එහෙම අපිට ඒක මාසයක් දැන් අයි ෂැඩෝ පැලට් එකක් කියන්නේ අවුරුදු 2-3ක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා බොරුවට සැලොන්ස් වලට වියදම් කරන්නේ නැතුව තමන්ම සිම්පල් මේකප් එකක් දාන්න පුරුදු වෙන්න. ලොකු දෙයක් නෙමෙයි. අපි තැනකට යද්දී අපි ලස්සනට යන්න ඕනේ. මොකද අපි ගෑනු ළමෙක් විදිහට අපේ පර්සනැලිටි එක තමයි මාරම ඉම්පෝර්ටන්ට්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ අඩු වියදමකින් ස්කින් කෙයාර් රූටින් එකක් පටන් ගන්න. ස්කින් කෙයාර් රූටින් කියලා මහ ලොකු දේවල් ඕනේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් ෆේස් වොෂ් එකක් ගන්න. ඔයගොල්ලෝ බලන්න Forever එකේ ෆේස් වොෂ් මාරම ලාභයි. රුපියල් 300 ගානේ. පොඩි මේක රුපියල් 100 ගානේ ඉඳන් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ස්කින් ටයිප් එක අඳුරගෙන ඔයිලි ස්කින් එකක්ද, ඩ්‍රයි ස්කින් එකක්ද, නෝමල් ස්කින් එකක්ද කියලා අඳුරගෙන ඕගොල්ලන්ටම පුළුවන් ඔයගොල්ලන්ට හොඳ ෆේස් වොෂ් එකක්. Forever කියන බ්‍රෑන්ඩ් එකේ Nature's Secret ඒවල ෆේස් වොෂ් මාරම අඩුයි. දැන් බලන්න මේ Nile Herbs එකේ එකත් රුපියල් 700 ගාණක් නෙවෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටම පුළුවන් ඕගොල්ලන්ට හොඳ ෆේස් වොෂ් එකක්, ඒ වගේම හොඳ සන් ක්‍රීම් එකක්. දැන් මං ගාන මේ ඔෆිස් එකේ ගාන මේ BB ක්‍රීම් එකේ මේ මිස් රෝස් එකේ දෙකේම sun protection තියෙනවා. SPF 50 දෙකේම තියෙනවා. ඉතින් ඒ හින්දා සන් ක්‍රීම් එකක්, ඒ වගේම බොඩි ලෝෂන් එකක්, ඩියුඩ්‍රන්ට් එකක් ඒ වගේ ගාලා ඔයගොල්ලන්ට ලස්සනට ඉන්න පුළුවන්. ඇත්තටම ගැන ළමෙක් විදිහට අපි ලස්සනට ඉන්න ඕනේ. ඒවට ළමයි ලොකු ගණන් වියදම් වෙන්නේ නැහැ. ෆේස් වොෂ් එකක් වුණත් රුපියල් 300ට වගේ ගන්න පුළුවන්. දැන් Forever කියන බ්‍රෑන්ඩ් එකත් හොඳයි. ස්ක්‍රබ් එකක් වුණත් අඩු ගණන් වලට තියෙනවා ස්ක්‍රබ්. Forever එකේම තියෙනවා ස්ක්‍රබ් අඩු ගණන්. ඔය වගේ ඔයගොල්ලන්ට බලලා ඔයගොල්ලන්ගේ ස්කින් ටයිප් එක අඳුරගෙන හොඳ ඔයගොල්ලන්ට ගෙදරදීම මම ඔයගොල්ලන්ට ෂෙයා කරලා තියෙනවා ගෙදරදීම ක්ලෙන්ස් එකක් කරගන්න විදිය. ඒකට වෙන්නේ ෆේස් වොෂ් එකක්, ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ගෙදරදීම ක්ලීන් අප් එකක් කරගන්න විදිහ. ඉතින් ගෙදරදීම ක්ලීන් අප් එකක් කරගන්න ඕගොල්ලන්ට ඕනේ ෆේස් වොෂ් එකක්, ක්ලෙන්ස් එකක්, ඒ වගේම ස්ක්‍රබ් එකක්, ඊපස්සේ ටෝන් එකක්. එන්නේ ඒ ටික විතරයි වෙන. අපි ඒ වගේ ප්‍රොඩක්ට්ස් ටිකක් ගත්තම අපිට අවුරුද්දක් විතර කියන්නේ අවුරුද්දක් නෙමෙයි මාස 5ක් 6ක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ සිම්පල් ස්කින් කෙයාර් රූටින් එකක් පටන් ගන්න. ඒ වගේම සල්ලි නැහැ කියන්නේ පළමයි අඩු මුදලට හොඳ ප්‍රොඩක්ට්ස් තියෙනවා ලංකාවේ. ඉතින් ඔයගොල්ලෝ ඒ වගේ ස්කින් ටයිප් එක අඳුරගෙන හොඳ ප්‍රොඩක්ට්ස් ටිකක් තෝරගන්න. ඒ වගේම මේකප් එකක් දාන්නත් පුළුවන් අඩු මුදලකින්. මම දැන් ඔයගොල්ලන්ට කිව්වනේ මෙන්න මේ ප්‍රොඩක්ට්ස් මේ ගණන් තමයි වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ ස්කින් කෙයාර් පටන් ගන්න. හොඳ ස්කින් කෙයාර් රූටින් එකක්, සිම්පල් මේකප් එකක් දාගෙන කොයි හරි යන්න අපි ලස්සනට ඉන්න ඕනේ ගෑනු ළමයි විදිහට. ඉතින්
මම හිතනවා ඕගොල්ලෝ මගේ අද vlog එකෙන් මොකක් හරිම දෙයක් ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා. So guys, thank you for watching. See you next time. Bye.